ඒ වගේම අපි බාරගත්තේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි බාරගත්තේ දික්වා සුලිකුණාටුවට වැඩිය සුලිකුණාටුවට අහුවෙච්ච රටක්. මේ පැත්තේ ආණ්ඩු කරන කට්ටිය රට සුලිකුණාටුවට අහු කරලා අපට බාර දුන්නා. අපි එහෙම රට බාරගත්තේ. ඒ බාර ගන්නකොට කොච්චර ආපදාවට පත් වෙලා තියෙනවද කිව්වොත් භාණ්ඩාගාරේ මහා ආපදාවකට පත් වෙලා තිබ්බේ. පත්ල හිඳිලා තිබුණේ. භාණ්ඩාගාරේ. පතුල හිඳවලා තිබුණේ. ආපදාව ওই පැත්තෙන් ආවේ. දික්කට වැඩිය බරපතලයි. මේ පාර්ලිමේන්තුවත් ආපදාවට පත් වෙලා තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔය මයික් ගලව විසි කරේ. මෙතන මිනිස් කොටු සෙල්ලම් තිබ්බේ. තාමත් යම් ආපදාවක් මේ පාර්ලිමේන්තුවට තියෙනවා නම් ආබාධයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අර පැත්තෙන් ඉන්නේ. මේ පැත්තෙන් නෙවෙයි. මේක බුද්ධිමත් සංවාද මණ්ඩපයක් බවට තාම පත් කරගන්න අපහසුයි. කතානායකතුමා සෑහෙන වෙහෙසන බව පේනවා. මෙතන තාම ඉඩ දෙන්නේ නැහැ. ඉතින් රටක් ආපදාවට පත් කරලා තිබිච්ච වෙලාවේ දැවැන්ත ආපදාවක් තිබුණ වෙලාවේ තවත් ආපදාවකට අපිට කරගහන්න සිද්ධ වුණා. අපි ඒකට කරගැහුවා. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිතුමා පරිපූර්ණකයක් දාලා බිලියන 500ක් වෙන් කරා. ඔය ආපදාවට ලක් වෙච්ච ජනතාවට වෙන් කරා කොහොමද නෑ කියන්නේ? මම මතක් කරන්න කැමති දැන් බෙදුවේ නෑ කියලා කියනවනේ. දුන්නේ නෑ කියනවනේ. මේ තියෙන්නේ නොදන්නවට මේ මාතලේට බෙදුව එක මං ඉස්සලා කියන්නම්කෝ. 25000ක් දෙන්න ඕනේ මාතලේ පවුල් සංඛ්‍යාව 6239යි. ඊයේ වෙනකොට ඒකෙන් දීලා තියෙනවා 6027කට 25000 ගෙවලා ඉවරයි. ප්‍රගතිය 94.71යි. ඊළඟ 50000 දීමනාව මාතලේ දෙන්න ඕනේ 1253කට. මේ වෙනකොට ගෙවලා තියෙනවා 1143ක්. 15000 ශිෂ්‍ය දීමනාව ගෙවන්න ඕනේ 1743කට. මේ වෙනකොට මාතලේ ගෙවලා තියෙනවා 1497ක්. එතුමියලට ගෙවන්න පුළුවන් කමක් නැහැ ආපදාවට ලක් වෙච්ච නැති නිසා. ගෙවන්න ඕන අයට ගෙවලා තියෙනවා. නොදන්නා කමට අපිට කරන්න දෙයක් නැහැ. තුමා විනාඩි දෙක කාලයක්. හොඳයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මුළු රටේම ගත්තොත් 25000 ගෙවලා තියෙනවා 4,22,847කට පවුල් වලට ගෙවලා තියෙනවා. ප්‍රගතිය ගත්තොත් 98යි 25000 ගෙවීම. 50000 ගෙවලා තියෙනවා පවුල් 1,09,046කට. ප්‍රගතිය 71යි. එතකොට 15000 ශිෂ්‍ය දීමනාව ගෙවලා තියෙනවා 1,36,828කට. ප්‍රගතිය 74යි. කොහොමද නෑ කියන්නේ? නෑ කියන්න පුළුවන් කමක් නෑ. එින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මේ ආපදා කළමනාකරණය කරපු වෙලාවේ මේ ආණ්ඩුව තිබ්බනම් මේක කළමනාකරණය කරන්න බෑ. මෙයාලගේ ආණ්ඩුව තිබ්බනම් ඇයි ස්වෙච්ඡාවෙන් මිනිස්සු වහින්නේ නෑ. අර මුදල් වලට සල්ලි දෙන්නේ නෑ. ආපදා කළමනාකරණය ඉගෙන ගන්න ඕනේ නෑ ඔය ආණ්ඩුව වලින්. ඔය තිබුණු ආණ්ඩුව වලින්. අපි දන්නවා සුනාමි ආපු වෙලාවේ මරණ වලට එවපු සල්ලි සුනාමි අර මුදල් ගියා හෙල්පින් හම්බන්තොට වලට. මිනිස්සුගේ මල කඳන් වලට ආපු සල්ලි ඒ විදිහට හොරා කෑවා. සිරිලිය ගිනුමට ගියා. සිරිලිය ගිනුමට ගියා. සුනාමි ආපු වෙලාවේ සුනාමි සහන මණ්ඩල ගැහුවා. තවත් ආපදාවක් ආවා. සුනාමිට වඩා බරපතල ආපදාවක් ආවා ඒ කාලේ. ඒ ආපදාව ආපු වෙලාවේ එහෙමයි ඒව කළමනාකරණය කරේ. දැන් එනවා කතාව. මගේ දිස්ත්‍රික්කයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ දිස්ත්‍රික්කයේ හල්දුමුල්ලේ මීරිය බැද්ද නායකගේ 2014 ඔක්තෝබර් 26 ඔබතුමාලගේ ආණ්ඩුව 2014 ඔක්තෝබර් 26 NBR එක වාර්තාවක් දීලා තිබා 2007 මෙතන අදිනා යනවා මේ පවුල් අයින් කරන්න කියලා. ඔබතුමාලගේ ආණ්ඩුව කිසිම පවුලක් අයින් කරේ නැහැ. මොකද්ද උනේ අන්තිමේට? 36 දෙනෙක් මගේ ආදරණීය ජනතාව මිහිදන් වුණා පොළොවේ පස් කඳු යටතේ. එන ආපදාව කළමනාකරණය කරාද? NBR එක කියලා තිබ්බනේ අනාවැකි නෙවෙයි වාර්තාව දීලා තිබ්බනේ අයින් කරන්න කියලා. අවුරුදු 7ක් ගියා අයින් කරේ නෑ. 36ක් මිනිස් ජීවිත නැති වුණා. ඒක ස්වභාවික මරණයක් නෙවෙයි. අර ආණ්ඩු බාර ගන්න ඕනේ. ඒක මිනිමරුවක් හැටියට ගන්න ඕනේ. ඇයි කියලා තියද්දි අයින් කරේ නෑ. ඒ මිනිසුන්ට තාම ගෙවල් හදලා නෑ. අපේ ආණ්ඩුවේ තව ටිකක් ඉතුරු වෙච්ච ටික අපි හදනවා. කබරගල නායකයා 2023 මාර්තු මාසේ 26 වෙනිදා 2023 මාර්තු මාසේ 26 කබරගල නායකයා හල්දුමුල්ලේ පවුල් 50ක් අදත් ඉන්නේ වහපු තේ ෆැක්ටරි එක. මේ කට්ටිය ඒ මිනිස්සුන්ට ගෙවල් දුන්නාද? කළමනාකරණය කරාද? දැන් අහන්නේ කරේ නෑ. ඒ මිනිස්සුන්ට ගෙවල් හදන්න ගිය මාර්තු මාසේ 15 වෙනිදා මුල්ගල් තියලා අපේ ආණ්ඩුව පටන් ගත්තා. දැන් ගෙවල් අවසන් අධීරේ තියෙන්නේ. තව මාස දෙකක් යනකොට ඔබතුමාලා කඳුරු ගත කර මිනිස්සුන්ට අපි ගෙවල් දෙනවා. දැන් එනවා ආපදා කළමනාකරණය ගැන කතා කරන්නේ.